අධ්‍යක්ෂකවරයා ඉන්නේ ඒ චරිතේ අර අපි ලෝකේ බලපු අහපු කතා ඒ බලපු ෆිල්ම් එක අපි එන්ඩයක් හදනවා මේක මෙහෙම වෙයි. සටස් ගාලා අරන් එනවා ඒක අරන් එන්නේ වෙන ලයින් අප් එකක. මේ කියන පුද්ගලයා හිටියාද නැද්ද කියන එක පිළිබඳව පොඩි ප්‍රශ්නයක් එනවනේ අපිට දැන් බලපුවා දන්නවා ඇති ඒක. මං හිතලා තියෙනවා ගිහින් තියෙනවා. එතකොට ගොඩක් වෙලාට ස්ක්‍රිප්ට් එක සමහරලාට ෆේල්. දැන් ඉතින් මොනවා හෙව්වත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. සර් මේ කාන්තාවගේ හිස තවම පොලිසියට ලැබිලා නැද්ද? මේ වැඩේ අපි දන්නවනේ මේක ලංකාව තුළ යම් කිසි කාලයක සිදු වූ සිද්ධියක් ඇසුරෙනුයි අපි මේක කරන්න කියලා. එතකොට මේ සිද්ධිය ඇතුලේ සත්‍ය මේ සිද්ධ වුණා කියන සිද්ධිය ඇතුලේ මේ කියන පුද්ගලයා හිටියාද නැද්ද කියන එක පිළිබඳව පොඩි ප්‍රශ්නයක් එනවනේ අපිට දැන් බලපුවා දන්නවා ඇති ඒක. මම හිතන්නේ මේ වෙනකොට මොන වගේ තත්ත්වයක් සෝෂල් මීඩියා එකේ තියෙනවද කියන දන්නේ නැහැ. හැබැයි ඒ කියන ඒ මාධ්‍යවේදියා මේ මාධ්‍යවේදියෙක් නොබ මේ මාධ්‍යවේදියාට ඒ වගේ වැඩක් කරන්න පුළුවන්ද? එහෙම කෙනෙක් ඇත්තටම හිටියද කියන කුතුහලය මම හිතන්නේ ප්‍රේක්ෂකයට ඇති. අපි ඒක නොකිය අපිට හිතන දේ. ඔය දැන් මාර වැඩේ කියන්නේ මට මේ චරිතේ කියන්නම බැරි කේස් එකක් කියලා. මට මේක මොකොත් කියන්න බෑ කියන්නේ. චිත්‍රපටි වගේම තමයි මේක ඉන්නේ. ඇත්තටම මම මෙහෙම හිතන එක කියන්නේ විශේෂයෙන්ම සුනිත් මාලින්ගේ රචනයක්නේ. ඒ රචකයාට හොඳට තේරෙනවා එක එක ෂෝනස් වල වැඩ කරලා පෑන් ඉරි ටික ගන්නට මේ ඇඳෙනවා මේ ස්ට්‍රක්චර් එකක් විදියට බැඳෙනවා. එතනදී ඒ චරිතය හිටියා හෝ නොහිටියා යම් කිසි විදිහක පිටපතකට යම් කිසි සත්‍ය සිදුවීමක් පිටපතකට ගේනකොට ඒක ඇතුලේ යම් කිසි අයිතිවාසිකමක් රචකයාගේ හෝ අධ්‍යක්ෂකවරයාගේ විෂන් එකත් එක්ක හරි පොලිටිකල් එකත් එක්ක හරි මොකක් හරි එකක් එක්ක ආගමත් එක්ක හරි ගන්නවා. ඒ බලය තමන් අතේ තියා ගන්නවා. ඒ තමන් අතේ තියාගන්න කැලේ තමයි මේක ඇතුලේ සමහර වෙලාවට ලොකුම කුතුහලෙ වෙන්නේ. ඔගනේ ලෝකේ දැන් අපි ලෝකේ සිනමාව ගත්තත් ඔය කැලේ ටික මිය වෙනවා. එතකොට ඒ සමහරට ඒ බලය අතට ගන්න එකට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වෙන කාගේ හරි පොයින්ට් ඔෆ් view එකක් වෙන්න පුළුවන්. ඒක කැමරා වර්ක් එකකින් සිද්ධ වෙන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දැන් ඔක ගොඩක් වෙලාට ඔක මේ ෂෝන එකත් සෙට් වෙනවා මං හිතන්නේ ඔය මේ හොරර් මූවිස් වලට සෙට් වෙන කිට්ටුව කියන එකක් තියෙනවනේ ළඟින්. එතකොට හොරර් මූවිස් වලත් හැම වෙලාවෙම තියෙන්නේ අద్භූත එකක් විසඳාගත්ත නොහැකි එකක් තියෙනවනේ. විසඳාගත්ත නොහැකි එකක් තිබ්බේ නැත්නම් ඒක හොරර් ෆිල්ම් එකක් නෙමෙයි. ඒක විසඳිලා ඉවර වෙනවා. අන්න ඒ වගේ වෙන පැත්තක ලයින් එකක් මේකේ තියන් යනවා. මං හිතන්නේ මේ ෆිල්ම් එක මුලත් මැදත් අගත් මේ අඹරලා තියාගන්න වෙන පැත්තකට ටර්න් කර තියාගන්න සහ මිනිස්සුන් එක පැත්තකට දක්කන ගමන් ඒ යන එකේදී අනිත් පැත්තට කඩන්න. මොකද ඔක තමයි හරි අමාරුම වැඩේ. අපි ෆිල්ම් එක මෙහෙම මං කියන එක මං හිතන්නේ ඔය පිළිගන්නවා ඇති. ජවර කියන්නලා තියෙන්නේ යමක් හංගක අමාරුයි මේ ප්‍රකාශය කරන්නේ. කියන්නේ මෙහෙම කිව්වොත් දැන් ඒක මගරලා කිව්වොත් අපි ෆිල්ම් එකක් බලනකොට අපි මෙතනින් ගියා එන්ඩ් එකක් හදා ගන්නවනේ. ඒක මෙහෙම වෙයි. අර අපි ලෝකේ බලපු අහපු කතා ඒ බලපු ෆිල්ම් එක අපි එන්ඩයක් හදනවා මේක මෙහෙම වෙයි මේක මෙහෙම වෙයි සමහර වෙලාවට අපි හිතපු එකට තමයි එන්ඩ් එක ගිහින් තියෙන්නේ. එතකොට ආස්වාදයක් නැහැ. ඔව්. ඒ කියන්නේ ඒ ෆිල්ම් එක හොඳයි. හැබැයි මට මේ කියන්න දෙයක් නැහැ ඒක. මම තැති ගැම්මකට හරි මම මොකක් හරි වින්දනයකට ඇවිල්ලා නැහැ. හේතුව මං හිතලා තියෙනවා ගිහින් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ස්ක්‍රිප්ට් එක සමහරලාට ෆේල්. මොකද කියන්නේ සමහරට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ 10ක් අරගෙන වැඩි ප්‍රතිශතයක් හිතපු එක නම් වෙන්නේ අත්‍තරම මේ ස්ක්‍රිප්ට් එකෙන් තේරුමක් නැති වෙනවා. ඒ කියන්නේ 10ටම තේරුණා නම් වැඩම නැහැ. ස්ක්‍රිප්ට් එක සම්පූර්ණ ෆේල් වෙනවා. හැබැයි අපි හිතනකේදී දැන් මේකෙදි තියෙන මේ ගමන් මාර්ගය මෙහෙම හිතාගෙන යනවා. සටස් ගාලා අරන් එනවා. ඒක අරන් එන්නේ වෙන ලයින් අප් එකක සහ ඒක අධ්‍යක්ෂකවරයා කියන්නේ රචකයා කේන්ද්‍රීයව ලියවෙනවා වගේ මේක අධ්‍යක්ෂකවරයා කේන්ද්‍රීයව නැවත කියවෙනවා. මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා ඉන්නේ ඒ චරිතේ ඒ කැමරා ලෙන්ස් එකේ පිටිපස්සේ කියලා මට නිකන් හිතෙනවා මම ඒක කිව්වට පස්සේ ආපු අදහස. Room number 106 දිවිනපුරා සිනමා